දෙනියාය පල්ලේගම ද්විතීයික පාසලේ වාර්ෂික ත්‍යාගප්‍රදාන උත්සවයකදී ජනප්‍රිය දේශකයෙකු සහ ජීවවිද්‍යා ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල මහතා කළ අදහස් දැක්වීමක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. පූජ්‍ය පල්ලේගම විජිත නාහිමියන්ගේ ආරාධනය පරිදි එම උත්සවයට ආරාධිත අමුත්තෙකු ලෙස එක් වූ දිනේෂ් මුතුගල මහතා දරුවන්ගේ අධ්‍යාපනය, සමාජ වටිනාකම්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව තම අදහස් පැහැදිලි කළා. ඔහුගේ කතාවේ විශේෂ අවධානයක් යොමු වුණේ ප්‍රජනක සෞඛ්‍ය බාල වයසේ දරුවන්ට නොව මානසිකව හා බුද්ධිමත්ව මේරු වයසේදී නිසි ක්‍රමවේදයකින් ඉගැන්විය යුතුය යන අදහස වෙතයි. දිනේෂ් මුතුගල මහතා පෙන්වා දුන්නේ දරුවන්ට දරුවන් වශයෙන් ජීවිතයේ විඳින කාලයක් තිබිය යුතු බවත්, ඉතා සංවේදී හා සංකීර්ණ විෂය කරුණු නොමේරු හිත්වලට අවධානයෙන් තොරව ලබා දීමෙන් සමාජ ගැටලු ඇතිවිය හැකි බවත්ය. ජීවවිද්‍යා ගුරුවරයෙකු ලෙස තම වෘත්තීය වගකීම පිළිබඳවත් ඔහු මෙහිදී අදහස් දැක්වීය. ඔහු සඳහන් කළේ මානව ප්‍රජනනයේ යන විෂය කොටස තමන් විසින් උගන්වන්නේද නියමිත වයස් සීමාවට අයත් සිසුන්ට පමණක් බවයි. ඔන්ලයින් අධ්‍යාපනය හා සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්ද අදහස් පළ කළ ඔහු කුඩා දරුවන්ට නුසුදුසු අන්තර්ගතයන් අහම්බෙන්හු ලැබීම වැළැක්වීම ගුරුවරුන්ගේත් දෙමව්පියන්ගේත් වගකීමක් බව අවධාරණය කළා. එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ දරුවන්ට මුල් වශයෙන් උගන්විය යුත්තේ ගුණධර්ම, විනය, දෙමව්පියන්ට ගරු කිරීම, ගුරුවරුන්ගේ උපදෙස් පිළිපැදීම සහ සමාජ වටිනාකම් බවයි. කතාවේදී ඔහු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳවත් අදහස් දක්වමින් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පිළිගත්තද ඒවා රටේ සංස්කෘතිය, සමාජ පසුබිම සහ දරුවන්ගේ මානසික සුරක්ෂිත භාවය සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතු බව පැහැදිලි කළේය. තවත් අවධානයක්ට ලක් වූ කරුණක් වන්නේ ගුරුවරයෙකුගේ වෘත්තීය ආචාර ධර්ම පිළිබඳව ඔහු කළ සඳහන් කිරීමයි. දරුවන්ගේ හැඟීම්, නොතේරුම්කම් සහ සංවේදී හැසිරීම් සම්බන්ධයෙන් ගුරුවරුන් ඉතා වගකීමින් ක්‍රියා කළ යුතු බව ඔහු අවධාරණය කළා. මෙම කතාවෙන් පසු සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළවෙමින් තිබෙන අතර කිසිදු දේශපාලන අරමුණක් නොමැති බවත්, දරුවන්ගේ අනාගතය සහ සමාජයේ වටිනාකම් පිළිබඳ සාකච්ඡාවක් ඇති කිරීම පමණක් තම අරමුණ බවත් දිනේෂ් මුතුගල මහතා සඳහන් කර තිබෙනවා. මෙම කතාව සම්බන්ධයෙන් සමහර පිරිස් ඒකට සහාය දක්වමින් අදහස් පළ කළ ඇති අතර තවත් පිරිස් විවේචනත් සමග විවිධ මත පළ කරමින් සිටිනවා. කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය, මානසික සුරක්ෂිත භාවය සහ සමාජ වටිනාකම් පිළිබඳව විවෘත සාකච්ඡාවක් ඇතිවීම මේ කතාවෙන් පසු රට තුළ සිදු ඇති වැදගත් ප්‍රතිඵලයක් ලෙසද පෙන්වා දිය හැකිය.